යාළුවෝ ටික එක්ක එකතු වෙලා ඉන්න වෙලාවකදී කාට හරි පොඩි ප්‍රෑන්ක් එකක් දීලා වේලුවක් කරන්න හැමෝම කැමතිනේ. හැබැයි සමහර වෙලාවට මේ වගේ කරන වේලුවක් දොර දිග ගිහිල්ලා ඔන්සේක මිනිසෙක්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා අන්තිමට මේක කටයත් එක්ක කතා කරගෙන සදාතනික රහසක් දිහට තියාගන්න තීරණය කරත් මේ බිහිසුණු රහස හින්දා අවසානයේදී ඔයාලගේ ජීවිතවලටම අපිට වන්දි ගෙවන්න සිද්ධ වුණොත් මොන වගේ දෙයක් සිද්ධ වේවිද? අද අපි බලන්න යන්නේ I know what you did in last summer කියන අලුතෙන්ම රිලීස් වුණු horror slasher movie එක. ඉතින් අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ඊවා. එයා කාලයකට පස්සේ තමන්ගේ පන් නගරයට එන්නේ එයාගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෙක් වුණු ඩැනිකගේ එන්ගේජ්මන්ට් එකට සහභාගී වෙන්න කියලා හිතාගෙන. හැබැයි හැමදේම මේ විදියට ගොඩක් සතුටින් පටන් ගත්තත් පරණ යාළුවෝ ටික මේ විදියට ආපහු එකතු වෙන්න ලැබුණු අවස්ථාවේ අලුත් අත්දැකීමකුත් එකතු කරගන්නත් එක්ක මෙයාලා පොඩි වෙනසකටත් එක්ක රන්දක් උඩට ගිහිල්ලා නගරේ පැවැත්වෙන ෆයර්වර්ක්ස් වගේ බලන්න යන්න තීරණය කරනවා. හැබැයි මේ පොඩි විනෝද ගමන එයාලගේ ජීවිත කාලෙටම අමතක නොවන ලෙවලින් ලියවුණු බිහිකරු සිහින එක ආරම්භයක් වේවි කියලා නම් ඒ කවුරුවත් හිතාගෙන ඉන්නේ නැතුව ඇති. හරි එහෙනම් වැඩි කතාවක් නෑ. එන්න මාත් එක්ක කෙලින්ම මේ මූවී එකේ සම්පූර්ණ කතාව බලන්න. ඔන්න ඉතින් කලින් කිව්වා වගේ ඒවා ඩැනිකා ඒ වගේම ඒ වගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් ඇතුළු මේ යාළුවෝ ටික එන්ගේජ්මන්ට් පාර්ටි ඉවර වෙලා කතා කර ඉන්නකොට තමයි මේ කඳුමුදුරට යන අදහස එන්නේ. මේ අතරවාරයේදී ඒවට මතක් වෙනවා එයාලගේ තවත් යාළුවෙක් වෙච්ච ස්ටීවි ගැන. ඉතින් කොච්චර කාලයකට පස්සේද මෙහෙම සෙට් වෙන්නේ කියලා හිතලා ඒවත් එක්කන් යමු කියලා හිතන ඒවා ස්ටීව් වැඩ කරන බාර් එකකට ගියත් ස්ටීව් මේ වෙනවිටත් නයිට් ෂිෆ්ට් එක වැඩ කරපු හින්දා එයා මුලින් බෑ කියනවා. හැබැයි එයාගේ යාළුවෙක් මචං අවුලක් නෑ මම මේ වැඩ ටික තනියම බලා ගන්න. ඔයා ගිහලා විනෝද වෙන්න කියලා කිව්වට පස්සේ කාලකන්ණි ගමනට ස්ටීව් තුත් අන්තිමේදී එකතු වෙනවා. ඉතින් ඔන්න දැන් මේ පස් දෙනාම කාර් එකේ මේ කන්ද පැත්තට පාළු පාරක් දිගේ වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ සෙට් එකේ හිටපු ඩැනිකගේ බොයිෆ්‍රෙන්ඩ් නැත්නම් මෙයා කසාද බඳින්න ඉන්න කෙනා ටිකක් මොනවා හරි වැඩිපුර පාවිච්චි කරලා වගේ කාර් ටිකක් කරන්න පටන් ගන්නවා. පොර හරියට ඩ්‍රයිව් කරන්න නම් කිසිම සැලකිල්ලක්වත් නැතුව. ඉතින් කොහොම ගිහිල්ලා මෙයාලා අන්තිමට කන්ද උඩට ලංකා වුණාට පස්සේ ඩැනිකගේ මේ බොයිෆ්‍රෙන්ඩ් පිස්සියම් වගේ විකාර කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම එකපාරට මෙයාලා ඉන්න පැත්ත තවත් කායකකුත් වේගෙන් ඩ්‍රයිව් කරගෙන එද්දී මෙයාක පාරෙන් අයින් වෙන්නවත් නැතුව ඔය බලාගෙන ඉන්නවා හරියට නිකන් අයිස් ටිකක් ගහපු සොම්බි කෙනෙක් වගේ. ඉතින් මේක දැකලා අනිත් යාළුවන්ටත් මල පයින්නවත් එකම ඒ වගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් දෝල ගිහලා අන්තිම මොහොතේදී තමයි ඩැනිකගේ මේ බඳින්න හිටපු කොල්ලගේ ජීවිතේ බේරගන්නේ. හැබැයි ඉතින් මේ සිදුවීමත් එක්ක අර බේකින් ආපු කාර් එකේ ඩ්‍රයිවර්ට මේ කාර් එකේ පාලනය නැති වෙලා ගිහිල්ලා අන්තිමේදී කඳ මුදුනේ අයිනේ තිබ්බ ආරක්ෂිත වැඩකුත් කඩාගෙන දැන් පල්ලෙහා තියෙන හෙලෙන් පල්ලෙහාට වැටෙන්න ඔන්න මෙන්න. ඉතින් මේක දැක්කපු ගමන් සෙට් එක හොඳටම බය වෙලා දුවගෙන ගිහිල්ලා බලද්දි දකින්න ලැබෙන ඇතුළේ ඉන්න ඩ්‍රයිවර් දැනටමත් හොඳටම තුවාල වෙලා ඒ විතරක් නෙවෙයි දොරත් තුනෙන් ලොක් වෙලා තිබ්බ හින්දා එයාව දොර ඇරලා එළියට ගන්නත් බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ විතරකුත් නෙවෙයි මේ කාර් එක ටිකෙන් ටික මේ පල්ලෙහා ප්‍රපාතයට ඇටෙන්න පටන් ගනිද්දිම හැමෝම එකතු වෙලා මේ කාර් එක පස්සට අදින්න උත්සාහ කරත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඉතින් අන්තිම මොහොතේදී මේ කාර් එකේ ඩ්‍රයිවර් විදුර පහත් කරගන්න සමත් වෙනවත් එක්කම ඩ්‍රයිවර් ඩැනිකගේ ෆියන්සර්ගේ එහෙම නැත්නම් ඩැනිකගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ෂර්ට් එක තදින් ඇදලා අල්ල ගන්නවා. ඒත් පොර අන්තිමට ඒක කලවල දානවත් එක්කම කාර් ඩ්‍රයිවර් අඩි දහස් ගණනාවක පහළ මේ හෙල ඇතුළට කායකත් එක්කම ඇතගෙන වැටෙනවා. එතන මේ සිද්ධියෙන් හොඳටම ෂොක් වෙච්ච ඒවා ස්ටීව් ඒව ඉක්මනින්ම බේරගන්න ඕන කියලා කෑ ගැහුවා. පහළට යන්න කිසිම විදිහක් තිබ්බේ නැහැ. මෙතනදී තමයි මුළු කතාවෙම ගේම් එක වෙනස් වෙන්න ආරම්භය සිද්ධ වෙන්නේ. ඩැනිකගේ ෆියන්සේ මේ වෙලාවදී කියනවා "එහෙම ඉන්න මං ඉක්මනටම පොලිසියට කෝල් කරලා මේ සිද්ධිය ගැන වාර්තා කරන්නම්" කියලා. මේ අතර වාරේ ඩැනික නම් කියන්නේ මේක නිකම්ම නිකන් ඇක්සිඩන්ට් එකක්. මේ වගේ පාරවල් වල ඔහොම දේවල් වෙන එක සාමාන්‍ය වැඩි හිතන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේ බරපතලක් නැති කතාව අහගෙන හිටපු ඒ වගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් නම් කියන්නේ අපි පාරමෙද නටපු පිස්සුව හින්දා තමයි මේ අහිංසක මිනිස්සයාට ජීවිතේ නැති වුනේ. ඒ හින්දා හරියට නම් අපි තමයි එයාව මැරුවේ කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ ආපහු මෙතෙන්ට එන ඩැනිකගේ ෆියොන්සේ නම් කියන්නේ පොලිසියෙන් ඉක්මනට මේ දිහාවට පැමිණෙවි ඊට කලින් අපි මෙතනින් යන්න ඕනේ කියලා. ඒවා ස්ටීව් මේකට කොහෙත් කැමති වෙන්නේ නැහැ. හැබැයි අනිත් අයගේ බලකිරීම හින්දා අපි වෙන කොහෙවත් යන්නේ නැහැ. පොලිස් ස්ටේෂන් එකටම යන්න කියලා කිව්වට පස්සේ මෙයාලා වාහනේට නගිනවා. ඉතින් කොහොම හරි මෙයාලා පිටත් වෙලා ටික දුරක් යනකොට වාහනේ පොලිස් ස්ටේෂන් එකට පහු කරගෙන ආපහු යද්දි ගෙවල් පැත්තට වාහනේ හරවද්දි තමයි ඒවට තේරෙන්නේ මෙයාලා පොලිසියට යන්න ප්ලෑන් කරලා නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාලා ප්ලෑන් කරන්නේ මේක කොහොම හරි යට ගහලා දාන්න. ගෙදරට ආවට පස්සේ කට්ටිය හල්හොල් මංගලා ඉන්න අතරේ ඩැනිකගේ ෆියොන්සේ ආපහු ලොක්ක වගේ මැද්දට ඇවිල්ලා කියනවා මේ සිද්ධිය ගැන කායිකවත් කාටවත් කතා කරන්න බෑ. මේක අදරෑ සිද්ධ වෙලා අදරෑම ඔයාලා හැමෝම මේක අමතක කරලා දාන්න ඕනේ කියලා. හැබැයි මේකට කීයටවත් එකඟ වෙන්න බැරි හිතක් තිබ්බ ඒවා මොකුත්ම නොකිය මෙතනින් එළියට යනවා. ඉතින් ඔන්න ඔය කියපු සිද්ධිය සිද්ධ වෙලා දැන් හරියටම අවුරුද්දක්
ගත වෙලා. ඒව ආයෙමත් සැරයක් තමන්ගේ නගරයට එන්නේ බ්‍රයිඩල් ෂවර් එකට. ඔව් ඩැනිකා ආයේ කසාද බඳින්න තමයි යන්නේ. හැබැයි අර අවසනාවන්ත සිදුවීම දවසේ හිටපු එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නෙවෙයි අලුත් කොල්ලෙක් එක්ක. මොකද අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මේ දෙන්නගේ සම්බන්ධය තනින්ම නැතර වෙලා. ඒව ෆ්ලයිට් එකේ ඇවිල්ලා එයාපෝට් එකෙන් බහිද්දිම මෙයාට ටිකක් අමුතු විදිහේ කෙල්ලෙකුත් සෙට් වෙනවා. පස්සේ කතා කරද්දි පොඩ්කාස්ට් කෙනෙක් කියලා දැනගන්නවා කොහොම හරි දෙන්නම එකම නගරයට යන්නේ කියලා දැනගත්තට පස්සේ කෙල්ල ඒවට එයාගේ කායිකෙන්ම මෙයාට ලිෆ්ට් එකක් දෙන්නත් උනන්දු වෙනවා. ඉතින් මේ කෙල්ලගේ අභිරහස මොකක්ද කියලා ඉස්සරහට බලමු. කොහොමද අන්තිමේදී ඩැනිකාගේ පාටිය මේ විදිහට අවසානයේදී හොඳින් කෙරීගෙන යනවා. හැමෝම අන්තිමේදී ටැග් දිහා බල ඉන්නකොට තමයි එකපාරටම මේ අතරේ තිබ්බ ලියුමක් බිම වැටෙන්නේ. ඩැනිකා ඒක අරගෙන ඇරලා බලද්දි ඒකේ තියෙන කාඩ් එකේ ලොකු අකුරෙන් අමුතු විදිහට ලියලා තියෙනවා I know what you did in last summer. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ සමයකදී උඹ කරපු දේ මම දන්නවා කියලා. ඉතින් මේක දැකපු ගමන්ම හැඩ ඩැනිකාගේ මූණ කළු ගලක් වගේ වෙනස් වෙනවා. ඉතින් දැන් හැමෝම ලොකු උනන්දුවකින් හොයන්නේ කවුද මේක එවන්නේ නැත්තේ කියලා. හැබැයි කවුරුවත් දන්නේ නැහැ මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. පස්සේ එයා යාළුවන්ට මේක පෙන්නලා කියන්න අනිවාර්යයෙන්ම මම දන්නවා මේක මගේ පරණ එක්ස් ගේ වැඩක්. උඩ අර සිද්ධියෙන් පස්සේ පිස්සු හැදෙලා වගේ තමයි දිගටම හිටියේ. ඉරිසියාව හින්දා තමයි මේ වැඩේ කරන්නේ කියලා. කොහොමවත් මෙයාලා කට්ටියම ඊළඟට කෙලින්ම යන්නේ ඩැනිකාගේ අර පරණ ෆියොන්සේව මුණ ගැහෙන්න. එයාලා දැක්ක තමයි මිනිහත් පොඩ්ඩක් කැස්සෙලා යනවා. අන්තිමේදී මෙයාලා අර ලියුම පෙන්නුවට පස්සේ මිනිහත් හොඳටම බය වෙලා කෙලින්ම කියනවා මට මේ ලියුම කිසිම සම්බන්ධයක් නැහැ. මම ඔය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කාටවත් ඒ වෙච්ච සිදුවීම ගැන කිව්වෙත් නැහැ කියලා. ඉතින් කොහොමද එදාර ඩැනිකා එයාගේ අලුත් ෆියොන්සේ එක්ක මේ විදියට මේ ගෙදර ඉඳිද්දි එළිය ජනේලෙන් කවුරු හරි ඉන්නවා වගේ කීප වතාවක්ම මේ ඩැනිකට දැනුණ හින්දම මේක බලන්න යද්දි මෙයාගේ ෆියොන්සේ ඇවිත් මෙයාව බය කරනවා. ඔය දන්නේ ඩැනිකා මේ වෙඩින් එක හින්දා ටිකක් කලබල වෙලා ඇත්තේ කියලා. කොහමරි ඩැනිකා හෙඩ්ෆෝන් එකක් ගහගෙන මේ විදියට බාත්ටබ් එකට බහලා නාන අතරවාරේදී එයාගේ ෆියොන්සේ පොඩ්ඩක් හොලම් වදින්න කියලා එළියට වෙලා ඉන්නවා. ඩැනිකා ඉතින් මේ විදියට බාත්ටබ් එකේ රිලැක්ස් වෙමින් ඉඳිද්දි එකපාරටම එළිය ලයිට් පත් වෙනවා. මේකෙන් ගැස්සෙන එයාගේ මේ ෆියොන්සේ කවුද කියලා බලන්න එළියට යනවත්කම මේ ලයිට් නැවතවතාවක් ඕෆ් වෙනවා. කොහොඳටම කළුවරේ වටපිට බලද්දි පාරටම මිනිහට හිතා ගන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. තඩි යකඩ ඊතලක් ඇවිල්ලා මිනිහගේ පුරහිස පසාරු කරගෙන නතර වෙනවා. වේදනාවෙන් කෑ ගහ ගන්නවත් බැරුව මේ විදියට බිම ඇදගෙන වැටෙනවත් එක්කම කොහොම හරි ආයිමත් නැගිටලා තුවන්න උත්සාහ කරත් මේ වෙලාවෙදිම මෙතෙන්ට එනවා මාස්ක් එකක් දාගත්ත ලොකු යකඩ කොක්කකුත් අතේ තියාගත්ත ජාතකයෙක්. ඔය ළඟට තවත් ඊතලයක් මේ විදියට විදලා අන්තිමට ළඟට ඇවිල්ලා අර යකඩ කොකෙන්ම මෙයාගේ පරණ තැනකට ඇනලා ඩැනිකාගේ ෆියොන්සේගේ ජීවිතය මේ විදියට තේරුවක් නැතුවම ඉවරයක් කළා දානවා. ඉතින් මේ කිසිම දෙයක් නොදන්න ඩැනිකා හොඳට ෆ්‍රෙෂ් වෙලා පහලට එද්දි තමයි යට දකින්න ලැබෙන්නේ යාගේ ජීවිතේ දකින්න ලැබුණු බිහිසුණුම දර්ශනය. යාගේ ෆියොන්සේගේ බෙල්ල හරහා මේ විදියට යකඩ පොල්ලක් ගහලා කෙලින් කරලා ලස්සනට පිළිරුවක් වගේ හදලා එයාගේ ලේ වලින්ම බිත්තේ ලියලා තියෙනවා you can't erase past you can't erase magic කියලා. ඉතින් මේ magic කියන්නේ කවුද? මේක දැකලා ඩැනිකට නම් ඊළඟට කරන්න කියන්න මොකද්ද කියලාවත් හිතාගන්න බැරි තරමට ධීරාන්ත වෙලා යනවා. කොමනත් පහුවෙන්ද උදේම මේ සිද්ධිය දැනගත් පස්සේ එයාගේ යාළුවෝ සෙට්කම මේ විදියට අපහු එකතු වෙනවා. දැන් එයාලට තේරෙනවා මේක තවත් එක සෙල්ලමක් නන් නෙවෙයි කවුරු හරි එයාලව මරන්න පස්සෙන් පන්නන්න පටන් අරගෙන කියලා. ඊළඟට මෙයාලා කතා වෙනවා එයාලගේ රහස ගැන දන්න වෙන්න පුළුවන් හැම කෙනෙක් ගැනම තොරතුරු හොයන්න ඕන කියලා. කොමනත් ඔන්නතනදී තමයි ඒ වගේ පරණ බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ ඒවා ඔයත් එක්ක ආපු අර ක්ලාස් කෙල්ල ගැන මොකද හිතන්නේ කියලා. මේ කෙල්ල මෑතකදීම පොඩි පොඩ්කාස්ට් එකක් කරලා තියෙනවා 1997 අවුරුද්ද මේ වගේම තරුණ කොල්ල කෙල්ල සෙට් එකක් කොක්කක් මේ විදිහටම අතේ තියාගත් ඝාතකයෙක් අතින් මරණයටපත් වෙන සිදුවීමක් ගැන. මේ කතාව ඇහුවාම තමන්ව දඩයම් කරන්නේ මේ මිනි මරුවමද කියලා බයට මේ හැමෝම ටිකක් ගල් ගහනවා. හැබැයි ඒවා එකට විරුද්ධ වෙලා කියන්නේ ඕක මහ පිස්සු කතාවක්. මට ඒ කෙල්ලව හම්බුනේ ඊයේ. ඒ අරත් මං කිසිම දෙයක් ඔය කෙල්ලත් එක්ක කතා කරේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ සැකේ බීජය දැන් එයාලගේ හිතවල පළ වෙලා නම් ඉවරයි. ඉතින් ඔන්න දැන් තමන්වත් දඩයම් කරන්න මේ 97 මිනි මරුවද කියන බයට අපේ යාළුවසෙක් ගල් ගහලා කල්පනා කරමින් ඉඳිද්දි ඒව තීරණයකට එළඹෙනවා මේකට මොහොන දෙන්නේ නැතුව හැංගිලා වැඩක් නැහැ කියලා. එයින්ද එයා පවන්දා උදේම කෙලින්ම යනවා මේ පොඩ්කාස්ට් කෙල්ලව මොන ගහන්න. මොකද මේ හැමදේම මොකක් හරි කෝඩුවක් කියලා පොඩිම දෙයක් හරි දන්න එකම කෙනා එයා විතරයි. ඒ වගේම මේ ගැන විස්තර ටිකක් අහනවත්කම මේ කෙල්ලා ඒවට එන්න කියලා මෙයා වෙක් කරගෙන යන්නේ අන්තිමේදී පට පරණ අබලන් වෙච්ච ගෙදරකට. එතනදී ඒකේ නිකන් අමුතු විදිය ලයින් එකකුත් ඒවට දාන ගමම්ම දෙකින් දිගටම අර 1997 සිද්ධ වෙච්ච මිනි මරුම් ගැන දොඩපන්න පටන් ගන්නවා. ඊට පස්සේ එකපාරටම ඒ වගේ කනට කොඳුරලා කියනවා මිනි මරුවා එයාගේ ඊළඟට මරන්න ඉන්න අයට මොකක් හරි විදිහේ නෝට් තියන යනවා කියලා. ඒක කියන ගමම්ම එයා ඒ වගේ නෝට් එකක් ඒවට පෙන්නනවත් එක්කම දැන් ඒ නගරයේදී අර මිනි මරුවන්ගෙන් යන්තමින් දිවි බේරගත කෙනෙක් ගැනත් මේ පොඩි කාස් කෙල්ල විස්තර කරනවා. ඒ තමයි ෆේසර් කියන කෙනෙක් සහ ෆ්‍රේ කියලා කෙනෙක්. ඉතින් මේ දේවල් වලින් ඒව තවත් පය වෙන අතරේදී ඔය ඔහොමම පොඩ්ඩක් ඉන්න මං උඩට ගිහලා එන්නම් කියලා මෙයා උඩ තට්ටුවට එනවා. කොමනත් මේ කෙල්ල සෑහෙන වෙලාවක් ගියත් ආපහු ආවේ නැති හින්දා මේ තැනේ අමුතු ගතියටත් බය වෙන ඒවා උදව් විල්ලල එකපාරටම කෑ ගහනවා.
කිසි හේතුවක් නැතුවම ඒකම එයා එකපාරටම දකින්නේ එයා ඉස්සරහා ඉන්න මේ මාරාන්තික යකඩ කොක අතේ තියාගෙන ඉන්න සයිකෝ ඝාතකයා. මුලින්ම ඒවා හිතන්නේ මේ පොඩ්කාස්ට් කෙල්ල එයාට පොඩි ප්‍රෑන්ක් එකක් කරනවා ඇති කියලා වෙස් වලාගෙන ඇවිල්ලා. හැබැයි මේකේ උඩ ඉන්නවා කියලා දැක්ක ගමන්ම මේ ඇත්තම මිනිමරුව කියලා තේරුම් ගන්න මෙයාට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. හැබැයි ඒත් එක්කම ඒවට මිනිහා පහර දෙන්න හදද්දිම කොහමරි මේ හැම ප්‍රහාරයකින්ම යාන්තමින් බේරලා ඒවට දුව ගන්න පුළුවන් වුණත් අතර අහුවෙන පිහයකින් උට පාරක් දීලා තුවාල කරන්නත් මෙයාට පුළුවන් වෙනවා. අන්තිමේදී කමරයකට රිංගල මේ විදිහට දොර ලොක් කරගන්න අතරපාරේදී එක වෙලාවකින් කිසිම සද්දයක් නැති නිසා මේ ඝාතකයා යන්නේ නැති කියලා හිතන ඒවා හැමින් එළියට බහිනවා. හැබැයි මේ වෙනකොටත් මේ පොඩ්කාස්ට් කෙල්ලත් පහලට එමින් ඉන්නවා. ඒත් කවුරුන් නොහිතපු විදිහට ඔය දොත් අටවල තිබ්බ මේ යකඩ කූඩුවක් මෙයාගේ ඔළුවට උඩින් වැටෙනවා. ඒකෙන් ඒවා මේ විදිහට කූඩු වෙනවත් එක්කම බය වෙන අර කෙල්ල කෑ ගහගෙන දුවන්න හදද්දී කාට හරි කියලා උදව් ඉල්ලගෙන ඉන්න කියලා ඒවා කියනවත් එක්කම මේ කෙල්ල උඩ තට්ටුවට දුවගෙන යනවා. කොහමද දුවගෙන යන මේ පොඩ්කාස්ට් කෙල්ලට හම්බ වෙන්නේ එක්කෙනෙක්ට විතරක් යන්න පුළුවන් විදිය පරණ ලිෆ්ට් එකක්. ඉතින් මේ කඹෙන් අදින එකක් හින්දා මෙයා මේක අදින්න පටන් ගන්නවත් එක්කම කොහමරි මිනි මරුවත් මෙතෙන්ට එනවා. මේ අතර ඒවා කූඩුවෙන් එළියට එන්න දඟලමින් හිටියත් අර කෙල්ල ලිෆ්ට් එකෙන් උඩට ගිහිල්ලා අන්තිමට නවතින්නේ විවිධ මැන්වික්ස් ගොඩාරියක් තියෙන ස්ටෝර් රූම් එකක් ඇතුලේ. එක පාරටම පිටිපස්සෙන් එන මේ ඝාතකයා මේ කෙල්ලව අල්ලගෙන බෙල්ල මිරිකන්න හදද්දිම කොහොම හරි දඟලලා මේ ඝාතකයාගේ මූණේ තිබ්බ මාස්ක් එක ගලවලා දාන්න මේ කෙල්ලට පුළුවන් වෙනවා. මෙතනදී තමයි කතාව හිතා ගන්නවත් බැරි ප්ලොට් ට්විස්ට් එකක් සිද්ධ වෙන්නේ. මේ මාස්ක් එක ගලවුණට පස්සේ මේ මූණ දැකපු ගමන් මේ පොඩ්කාස්ට් කෙල්ල කවුද කියලා කොහොමවත් අඳුන ගන්නවා. හැබැයි මේ කෙල්ලගේ වාසනාව නම් තියෙන්නේ සෑහෙන්න දුරකින්. කොහොමවත් එළියේ හිටපු ස්ටීවිට මේ ඒව කෑ ගන්න සද්ද ඇහෙනකම එයාත් මේ ස්ථානයට දුවගෙන එනවා. දැන් කොහොම හරි මේ විදිහට කූඩුවෙන් එළියට එනවත් එකම පොඩිනම් මේ පොඩ්කාස්ට් කෙල්ලගේ මල සොරර පහලට වැටිලා බෙල්ලෙන් එල්ලෙන විදිය දැක්කම දෙන්නම සීතල වෙලා එනවා. ඉතින් මේ බේසන සිද්ධියක්ම පොලිසිය අපරාධ ස්ථානයට ඇවිල්ලා විමර්ශන කටයුතු ආරම්භ කරත් මේ ඝාතකයන් කිසිම තැනකින් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කොහොමවත් පහුවෙනිදා උදේ නගර ශාලාවේ හැමෝටම විශේෂ රැස්වීමක් පවත්වනවා. ඒකට හැමෝම එන්න ඕන කියලා දැනුම් දෙනවා. ඉතින් මේ යාළුවන්ට දැන් හිතාගන්න බෑ ඊළඟට මොකද්ද කරන්නේ පක් සිද්ධ වෙයිද කියලා. හැබැයි ඒ වගේ ඔළුවේ විශේෂ ප්ලෑන් එකකුත් මේ අතරේ වැඩ කරනවා. එයා කෙලින්ම යන්නේ අර කලින් කිව්ව සර්වයිවර් එම නැත්නම් ඔය 97 මේ වෙච්ච ඝාතන දාමේදී පණ බේරගත් ප්‍රොෆෙසර්ව මුණ ගැහෙන්න කියලා. ඒ වෙලාවේදී එයා ශිෂ්‍යයන්ට උගන්වන ඉවර වෙලා මේ විදිහට එළියට එද්දිම ඒව ගිහලා කතා කරත් මේ ප්‍රොෆෙසර් මේ සිද්ධිය ගැන අපහු කතා කරන්න කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒව අන්තිමටම Tamanට වෙච්ච අත්දැකීම ගැන විස්තර කෙවුවට පස්සේ මෙයාගේ මේ අසරණකම තේරුම් ගත් පස්සේ මේ ප්‍රොෆෙසර් එයාගේ කතාව අහන්න එකඟ වෙලා ඒවත් එක්කරගෙන එයාගේ ගෙදරට යනවා. මේ වෙලාවේදී තමයි ඒ වහන්නේ ඔයාලට පුළුවන්ද ඔයත් එක්ක පණ බේරගත්ත අනිත් කෙනත් එක්ක හවස දින මීටින් එකකට නගර ශාලාවට එන්න කියලා. හැබැයි ප්‍රොෆෙසර් කියන්නේ ඒකෙන් වැඩක් නැහැ. මේ දේවල් කරන්නේ කවුද කියලා හොයාගන්න තියෙන එකම එක විදිහයි ඒ තමයි මිනිමරුව කවුද කියලා අපිම හොයාගන්න එක. ඒ අරින්න වෙන කරන්න කිසිම දෙයක් නැහැ කියලාත් කියනවා. ඉතින් ඔන්න පහුවෙනිදා නගර ශාලාවේදී රැස්වීමේදී පොලිසිය හැමෝටම කියනවා පොඩ්කාස්ට් කෙල්ල දිවිනහගෙන තමා තියෙන්නේ. එයා ටිකක් මෙන්ටල් ඩිසෝඩර් එකක් තිබ්බ කෙනෙක් කියලා. ඔබ කරන්න සාක්ෂියාලට හම්බ වෙලා තියෙනවා කියලාත් මෙයාලා දැනුම් දෙනවා. ඉතින් මේක අහුණ ගමන්ම ඒවා එයාගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් නැකිටලා මේකට විරුද්ධව කතා කරනවා. එයාලා කියන්නේ නෑ එයා සුයිසයිඩ් කරගත්තේ නෙවෙයි. එයා කවුරු හරි විසින් ඝාතනය කරා කියලා. ඒවත් මේ වෙලාවේදී කියනවා මේ ඝාතකයා මුලින් මාව තමා මරන්න හැදුවේ කොහොමද අවසානයේදී මේ අහිංසක පොඩ්කාස්ට් කෙල්ල තමයි කොදරට අහුනේ කියලා. මේක අහුවම අනිත් අත් සැහෙන්න පුදුමයෙන් බීරාන්ත වෙලා ගියත් පොලිසිය මේක විශ්වාස කරන්නේ නැහැ. ඔය කියන කතාව වැඩක් නැහැ. ටෝනි ඔය කියන දේවල් ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ඕනේ කියලා. කොහොමද මේ වෙලාවේදී මෙතෙන්ට එනවා අර 97 සිද්ධ වෙච්ච ඝාතන තාමේ සර්වයිවර් වෙච්ච මනුස්සයා. ඒ කියන්නේ ප්‍රොෆෙසර් එක බේරුණු අනිත් කෙනා. මෙයාගේ නම තමයි රේ. මෙයා මේ වෙලාවේදී කෙලින්ම කියනවා ඔයාලා මේ ළමයි කියන දේ විශ්වාස කරන්න ඕනේ මේ වෙලාවේදී. ඒ වගේමයි මේ තාම ඝාතකයා නැත්තම් සයිකෝ ඝාතකයා ගැන සැලකිල්ලෙන් ඉන්නත් ඕනේ කියලා. එතෙ මේ අතරපාරේදී ස්ටීව් රේ මුණ ගැහෙන්න යනවා. ද මිනිහත් මිනිමරුවන්ගේ කෙනෙක් පොයරිච්ච කෙනෙක් කියලා එයා අතනම දැනගෙන හිටියේ නැහැ. එතනදී තමයි තවත් රහසක් එළි වෙන්නේ රේ කියන්නේ අර ප්‍රොෆෙසර්ගේ පරණ හස්බන්ඩ් කියලා. මේ මගේ පරණ ගෑණි අර ප්‍රොෆෙසර් මේ ළමයින්ට මිනිමරුව හොයන්න උදව් කරන වැඩට නම් මං කොහෙත්ම කැමති නැහැ කියලා මෙයා කියනවා. මේ අතරපාරේදී ඩැනිකාගේ පරණ ෆියන්සේ කියනවා මට නම් පේන්නේ එකම විසඳුමයි ධම්මම අපි මේ නගරයෙන් පිට වෙලා යන්න ඕනේ කියලා. ඒත් මේ ගැන අත්දැකීම් තියෙන රේ කියන්නේ ඒක නම් හොඳ අදහසක් නෙවෙයි. ඔය කියන ඝාතකයා අපි කොහෙ ගියත් අනිවාර්යයෙන්ම අපි පස්සෙන් පන්නගෙනයි කියලා. ඔය කතා බහ සිද්ධ වෙන අතරපාරේදී එයාලට පොලිස් රිපෝට් එකක් හම්බ වෙනවා. මේක තියෙන විදිහට එයාලා ගතින් මැරුණු මිනිහා බීලා වාහනේ ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ඒ කාර් එකත් හොරකම් කරපු එකක්. එයාලට දැන් තේරෙනවා ගේම් එකේ ඊළඟ ලෙවල් එකට යන්න නම් ඒ කාර් එක කාගේද කියලා හොයාගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි එයාලා කෙලින්ම යන්නේ නගරේ වාහනට රෙන්ට් එකට දෙන ප්‍රසිද්ධ ස්ථානයකට. එතන ඉන්න මිනිස්සුන්ගෙන් මේ පරණ වාහනයක් ගැන විස්තර ඉල්ලුවාම ලයිසන්ස් ප්ලේට් නම්බර් මොකුත් නැතුව විස්තර දෙන්න බෑ කියලා කියනවා. මෙතනදී ඒවා පොඩි නාට්‍යයක් රඟපාන ගමන් අනේ ඒ කාර් එක ඇක්සිඩන්ට් එකෙන් මැරුණේ මගේ අයියා කියලා පොඩි ඇඩ් එකක් දාන්න
දානවා. මේ කතාවට අහු වෙන මේ මිනිස්සු අන්තිමට එයාලට ඕන කරන විස්තර ටික ලබා දෙනවා. ඉතින් දැන් කතාවේ තවත් පැත් මේ විදියට හෙලි වෙනවා. ඩැනිකයි එයාගේ පරණ ෆියොන්සෙයි අර මැරුණු මිනිස්සයාගේ සොහන බලන්න ඇවිල්ලා තියෙනවා. එතනට ගියාම එයාලට දකින්න ලැබෙන්නේ ඒ සොහන උඩ අලුත් මල් වගේ තියලා තියෙන විදිහ. කනට බලා ගන්න කෙනාගෙන් කවුද මේ මල් තිබ්බ කියලා අහුවහම එයා කියන්නේ දන්නේ නැහැ කියලා. ඉතින් මේ දෙන්න එයාගෙන් CCTV ෆුටේජස් ටික බලන්න දෙන්න කියලා ඉල්ලීමක් කරුවට පස්සේ මේකට කැමති වෙලා මෙයා චෙක් කරන්න පිට වෙලා යනවා. මෙයා ගිහලා CCTV එකේ ෆීඩ් එක හොයා ගන්නවත් එක්කම පිටිපස්සෙන් එන මිනිමරුව නැත්නම් මේ ඝාතකයා උගේ බෙල්ල කපලා මරලා දානවා. ඉතින් යාළුවනේ දැන් හවස් වෙලත් අර මිනිස්සයා ආපහු ගෙදර ආපු නැති හින්දා ඩැනිකගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් නැත්නම් ෆියන්සේ මිනිහව බලන්න යනවා. ඩැනික තනියම ඉන්නකොට එකපාරටම බස් වල හැරෙනකොට එයා ඉස්සරහා ඉන්නේ නැවත වතාවක් මේ තහම ඝාතකයා. හොඳටම බය වෙන ඩැනික එතනින් දුවලා ගිහිල්ලා ස්ටෝරේජ් රූම් එක අන්තිමේදී හැංගෙන්න සමත් වෙනවා. එතන තිබිලා එයාට ටෙලිෆෝන් එකකුත් වාසනාවකට වගේ අහුවෙනවා. ඉතින් කෝල් එකක් ගන්න හදනකොටම මේ ඝාතකයා කොහොමරි මේ ස්ථානට රින්ගලා එයාව හොයන්න පටන් ගනිද්දී ඩැනික කොහොමරි ස්ටේජ් එකට හැංගෙන්න සමත් වෙනවා. වැඩි තියෙන්නේ මේ ඝාතකයා කෙලින්ම දැන් ඒව ඉන්න තැනට උඩින් ඇවිදගෙන යනවා කියලා ඇයට තේරෙනවා. කොහොමරි මේක ඩැනිකා ඉන්න තැන හොයාගන්න සමත් වෙනවා. අන්තිමේදී මෙයා ඒවට පහර දීලා ඇව උඩට ඇදලා ගන්නවා. මෙයා ඩැනිකව මරන්නම හදද්දිම අර එයාව බලන්න ගිය එයාගේ පරණ ෆියොන්සේ දැන්ට දුවගෙන ඇවිත් මේ මිනිමරුවා නැත්තම් ඝාතකයා පැත්තකට තල්ලු කරලා ඩැනිකව බේර ගන්නවා. කොමනත් ඝාතකයා මේ වැඩි අවදානම් සිදුවීමෙන් ඉක්මනට පණ බේරගෙන ඈතකට දුවනවා. ඔය ඔක්කොම මේ විදිහට සිද්ධ වෙන අතරවාරයේදී තමන්ගේ ගෙදර ඉන්න ප්‍රොෆෙසර්ගේ දොරට කවුදොත් හට් කරනවා. මේ ඇවිත් ඉන්න නම් වෙන කවුරුවත් නෙවෙයි ප්‍රේ. ප්‍රොෆෙසර් යව දොරට ගන්නවත් එක්කම ප්‍රේ ඇවිත් තියෙන්නේ විශේෂ දෙයක් කියන්න. මේ තමයි ඔය මේ ළමයින්ට මිනිමරුව හොයාගන්න උදව් කරන එක ගැන මට නම් සෑහෙන්න වොරිඩ්. මොකද ඔයා දන්නවනේ ඔයාගේ ඒ තීරණය නිසා මේ හැමෝටම මැරෙන්න උනත් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේකේ හතරබිරි කතාවත් එක්කම අනිත් පැත්තෙන් කනතේ වුණු මේ බේසුණු සිද්ධියෙන් පස්සේ යාළුවෝ සෙට් එකම එක තැනකට වෙලා ඉන්නේ වැඩි ආරක්ෂාව දෙසා. දැනිකත් දැන් ටිකෙන් ටික රිකවරි වෙමින් ඉන්න අතර ඒ වගේ පරණ බොයිෆ්‍රෙන්ඩ්ට මොකද්ද අමුත්තක් දැනෙන හින්දා මේ පොඩ්ඩක් මූඩ් එක ෆික්ස් කරගන්නත් කායික පැත්තට ඇවිදගෙන යනවා. හැබැයි අපහු එනකොට දකින්නේ ගෙදර ලොක් කරලා තියෙන විදිහ. මම ජනෙලෙන් පැනලා හරි ඇතුළට යන්න කියලා හිතාගෙන ඒ පැත්තට යනවත් එක්කම පිටිපස්සෙන් එන ඝාතකයා ලණුවක් දාලා මෙයාගේ බෙල්ල මේරි කන්න පටන් ගන්නවා. හුස්ම ගන්නවත් බැරුව දඟලන මේ මිනිහගේ බෙල්ල එයා කැඩිලා යන සද්දෙත් එක්කම මෙයා මෙතනම මැරිලා බිම ඇදගෙන වැටෙනවා. මේ වෙලාවෙදිම ජනෙලෙන් එළිය බලන ඒවට පේන්නේ එයාගේ පරණ පෙම්වතාගේ කාර් එක එතනින් බලා යන විදිහ. ඒවට මොකද්ද අවුලක් තේරලා ඉක්මනටම එයාගේ මේ පරණ බොයිෆ්‍රෙන්ඩ්ට කෝල් කරන්න හැදුවත් ෆෝන් එක අත්තටම තිබ්බේ මැරිච්ච කෙනාගේ ළඟමයි. ඒ කියන්නේ කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ මේ සයිකෝ ඝාතකයා විසින්. ඒ කියන්නේ මේ වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියේ වෙන කවුරුවත් නෙවෙයි මේ ඝාතකයා. කමලත් පවෙන්ද දෙම කිසිම උදව්වක් නැති තැන ඒවයි ඩැනිකයි යන්නේ නගරේ ඉන්න ෆාදර්ව මොන ගෑන්න. එතනදී ඩැනිකට පොඩි අමුත්තක් දැනිලා වොෂ්රූම් යනවා කියලා ෆාදර්ගේ කාමරයට මෙයා හොරෙන්ම රින්ගනවා. මේ අතරපාරේදී ෆාදර් ඒව දිහා අමුතු විදිහට බලන ගමන් කතා කරන්න පටන් ගනිද්දී අනෙක් පැත්තෙන් ඩැනිකට ෆාදර්ගේ කාමරේ තියෙන පොතකින් හම්බ වෙනවා. ඔයගේ අතින් ඇක්සිඩන්ට් වෙලා මැරුණ මනුස්සයත් එක්ක ෆාදර් ඉන්න ෆොටෝ එකක්. ඒ කියන්නේ ෆාදර් අර මනුස්සයව හොඳට අඳුනනවා. ඒත් එක්කම කාන්තාවක් ඇවිත් මේ පොතක් ඉල්ලන හින්දා ෆාදර් මේ පොත ගන්නම අපව කාමරයට එනවා. මම එනවා දැකපු ඩැනිකා කබඩ් එක ඇතුළේ හැංගෙද්දී ෆාදර්ට එතන මොකද්ද අවුලක් තේරුණා. මෙයා පොත විතරක් අරගෙන ආපහු එළියට බහලා යන හින්දා ඩැනිකට යන්තමින් පණ බේර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆාදර් ගැන මේ සැකේ හින්දාම මේ දෙන්න එදා හවස පොලිසියට ගිහලා හැමදේම කියන්න පටන් ගන්නවා. හැබැයි පොලිසිය නම් මේ කියන කතාව දැන් විශ්වාස කරන්න සූදානමක් නැහැ. එයාලා හිතන්නේ මේ කෙල්ලෝ දෙන්න ෆාදර්ට බොරු චෝදනාවක් කරනවා ඇති කියලා. ඒ නිසා එයාලව පොඩ්ඩක් තියාගෙන පොලිස් නිලධාරියා එළියට ගිහිල්ලා එඳිද්දී අනිත්ෙන් පොලිසියේ කාමරයක ඉන්න ඩැනිකා ඉස්සරහට අමුතු ෂැඩෝ එකක් පේනවා. එයා ඇස් ප්‍රියාගෙන ආයමත් බලද්දී මේ රුවත් ආපහු උතර දහන් වෙලා. කොහොමද මෙයා නැගිටලා බලද්දී දොරේ ලියලා තියෙනවා you are next කියලා. නැත්නම් ඔයා තමයි ඊළඟයා කියලා. ඉතින් එළියට යන්න හදන ඒවට තේරෙනවා එයාලා දෙන්නව පොලිසිය ඇතුළෙම දැන් හිර කරලා දාලා කියලා. උඩින් තමයි කතාව සම්පූර්ණයෙන්ම උඩි අඩු කරුවෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ස්ටීව්ගේ ලෝකා. මෙයා ටියුට කියනවා ඔබ තාත්ත මං පොරොන්දු වුණා හැමදාම උඹව බලා ගන්නම් කියලා. ඒක මං දිගටම කරනවා කියලාත් මෙයා කියනවා. මේ අතර ඩැනිකාගේ පරණ ෆියොන්සේ එහෙම නැත්නම් රයන් ගෙදර ඉඳිද්දී කෙටුව ඉදේටම ඇරනවා වගේ දෙයක් එයාට දකින්න ලැබෙනවා. මෙයා පිටිපස්සෙම ඇත්තම මිනිමරුව හිටගෙන ඉන්නවා කියලා එයාට තේරෙන්න නම් ටිකක් වෙලා යනවා. ඇසිලකින් මේ ඝාතකයා උයත්ම කරනවත් එක්කම මේ ඝාතකයව පැකට තල්ලු කරලා දාලා මෙයා යාන්තමේ පණ බේරගෙන හරි පඩිපෙළදිගේ බඩගාගෙන උඩට යන්න හැදුවත් උදවිලල කෑ ගැහුවත් මගේ තාත්තා හොඳට සද්දට මියුසික් දාගෙන හිටපු හින්දා මේ සද්ද නම් එළියට ඇහෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි උඩ තට්ටුවේ හිටපු අම්මට අතවනලා උදව් කරන්න කියලා පෙන්වන්න උත්සාහ කරත් අවසනාවට එයා මේක දකින්නෙත් නැහැ. අන්තිමට මේ ඝාතකයා ඇවිල්ලා මොව ගෙන යනවා. ඒත් එක්කම තාත්තා මේ මියුසික් ඕෆ් කරලා එළියට එනකොට දකින්නේ තමන්ගේ පුතා ලේ පෙරාගෙන මැරිලා වැටලා
ඉන්න විදිහ. ඉතින් එයා දුවගෙන ළඟට යනවත් එක්කම මේ ඝාතකයා ඇවිල්ලා මේ මාරාන්තික යකඩ හූක් එකෙන් රැග බෙල්ල දෙකට ඉරලා දාලා තව යවු තැනට තාත්තවත් යවනවා. මේ අතර පොලිසිය ඇතුලේ නිදාගෙන හිටපු ඩැනික දකින්න අමුතු විදි හීනයක්. එයාගේ හීනට එන්නේ එයා ගොඩ කාලයක් ඉඳන් බලපු රෝබ රජිනක්. හැබැයි එක පාරටම එයාගේ මූණ විකෘති වෙලා ගිහලා කොක්කකින් ඩැනිකට අයින්න දෝගෙන එනවා. එකෙන් ගැස්සලා ඩැනික හැරෙනවත් එක්කම පොලිසියෙන් මේ දෙන්නව අන්තිමේදී නිදහස් කරන්නත් කටයුතු සිද්ධ වෙනවා. මේ ලැබුණු chance එකෙන් මෙයාලා කෙලින්ම යන්නේ ඩැනිකගේ පරණ ෆියන්ස් එකගේ ගෙදරට. එයාලා එතනට යද්දි තමයි දකින්නේ එයාගේ තාත්තගේ මලසිරුත් දෙකම ලස්සනට එල්ලලා දාලා තියෙන විදිහ. තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ මලසිරුව දැකලා ඩැනිකට මේ විදියට සිහිය නැති වෙන තරමට පැය ගහලා අඬන්න සිද්ධ වෙද්දි මේ සිදුවීමෙන් පස්සේ රේ මෙයාලට උපදෙස් දෙනවා පුළුවන් ඉක්මනටම මේ නගරයෙන් පණ බේර ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් පැනලා යන්න කියලා. ඒකට උන කරන බඩු ටේකුත් අරගෙන එවගේ පරණ බොයිෆ්‍රෙන්ඩ් කාර් එක ළඟට ගියාම එයාලට හම්බ වෙන්නේ තවත් එක මලසිරුරක්. ඒ තමයි රේ. ඒවට මේක දරා ගන්නවත් බැරුව හොඳටම අඬා වැටෙද්දි අන්තිමේදී මේ කෙල්ල තුන් දෙනා ඒ කියන්නේ ඒවා ඩැනිකා ස්ටීවි පොට්ටුවේ නැගලා එතනින් පිටත් වෙන්න සූදානම් වෙනවා. මෙතර පාරේදී පොලිසියටත් පාදගෙන ටිකක් සැක හිතලා ඒව අතරින් කොට ගන්න නිවසට යනවා. ඒ එහෙට ගියාට පස්සේ උන්ට දකින්න ලැබෙන්නේ ෆාදර්වත් මේ වෙන විට කවුරු හරි මරලා තාලා තියෙන විදිහ. එතන තිබිලා පොලිසියට හම්බ වෙනම ගෲප් ෆොටෝ එකක්. ඒකේ ඇක්සිඩන්ට් එකෙන් මැරුණ මිනිහගේ පාර්ට්නර් විදිහට ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ටීවී. ඔව් මේ හැමදේම පස්සෙන් හිටපු පෙස්වලාගත්ත ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි ස්ටීවී. ඒ වෙලාවෙත් එයා අනිත් දෙන්නත් එක්ක බෝට්ටුවෙන් ඉන්න එක තමයි පුදුමය කියන්නේ. ඉතින් එක පාරටම ස්ටීවී ඩැනිකට පහර දෙන්නේ එයාගේ සැබෑ ස්වරූපයත් එලි කරන ගමන්. ඔව් මම තමයි මිනි මරුවා. මෙහෙම කියලා එයා තමන්ගේ ඇත්ත මූණ පෙන්නනකොට ඒවයි ඩැනිකයි කල් ගහලා බලාගෙන ඉන්නවා. ඒවා උඹට පිස්සු කියලා කියද්දිම ස්ටීවී කියනවා මගේ අම්මයි තාත්තයි මැරුණම හැමෝම මාව දාලා ගියා. මම සම්පූර්ණයෙන්ම කඩා වැටිලා හිටියේ. එතකොට තමයි මට ඔයාලා අර කාර් ඇක්සිඩන්ට් එකෙන් මරපු මිනිස්සයව හම්බ වුණේ. එයා තමයි මගේ එකම හයිය උනේ. ඔයාලා මගේ එකම ආදරයත් උදුරගත්තා. හරියට ඔයාලා මගේ ආදරය උදුරගෙන මට රිද්දෝ වගේ මමත් ඔයාලගේ ආදරය ඔයාලගෙන් සදහටම උතුරගත්ත කියලා මෙයා එලිපිටම කියලා දානවා. ඒව එතන තියෙන ලොකු ෆ්ලෑ එකක් ගන්න හදනකොටම ස්ටීවියව නවත්තනවා. ඒත් එක්කම එයාගේ අතේ තිබ්බ කෝකත් බිම වැදගෙන වැටෙනවා. මේක දකපු ඩැනික එක අරගෙන දුවද්දී ස්ටීවියගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි පුදුමයට වගේ මෙයාලට උදව් කරන්න මැරලා කියලා හිතපු රේ පාරටම මෙතනින් මතුවෙනවා. මෙයා මේ වෙලාවේදී ස්ටීවිට තුවක්කුව දෙක් කරද්දී ස්ටීවි ඩැනිකව කොක්ක තුඩෙන් අල්ලගෙන ප්‍රාණපේ තියාගෙන ඉඳිද්දී කොහොම හරි ඩැනික දඟලලා ස්ටීවිට පාරක් ගහලා බේරෙන්න සමත් වෙනවා. අන්තිමේදී වෙන කරන්න දෙයක් නැති නිසා රේ ස්ටීවිට වෙඩි තියලා දාලා පහළට තල්ලු කරනවා. ඉතින් මේ විදිහට මේ ගේම් එක මෙතනින් ඉවරයි කියලා හිතනකොටම ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ඒ වරේ එක බාර් එකේ ඉන්නවා. රේ ෂර්ට් එක ගලවනකොට එයා දකින්නේ කාස් ගර්ල්ගේ ගෙදරදී එයා මේ ඝාතකයට පිහින් යනපු පහරට සමාන පහරක් රේගේ ඇඟේ තියෙන විදිහ. ඒ කියන්නේ මේ ප්ලොට් එක ඇතුළේ ඉන්න දෙවෙනි ඝාතකයා තමයි රේ. ඒවා මේ වෙලාවේදී මෙතනින් දුවන්න හදද්දිම මේ දොරත් ලොක් කරලා දාලා අයිමන් මේ හොක් එක අතේ තියාගෙන රේ එනවා. ඒව දුවන්න ගත්තත් රේ කෙලින්ම මේකේ කොණ්ඩෙන් අල්ල ගන්නවා. ඒව සටන් කරලා බේරෙන්න උත්සාහ කරගෙන අන්තිමේදී චැනල් එක කඩාගෙන පයින්න හදද්දිම මෙයා ආයමත් වතාවක් ඒව අල්ලගන්න සමත් වෙනවා. ඒත් එක්ක මෙතෙන්ට එන්නේ අපි හැමෝම පුදුම කරමින් ප්‍රොෆෙසර්. රේ ඒවට පිහින් අයිනවත් එක්කම ප්‍රොෆෙසර් ඉස්සරහට එනවා. රේ මේ වෙලාවදී කියනවා මේ කෙල්ල එයාගේ ආදරය නැති වුණු දුකට කඩාගෙන වැටෙන මං එයාට උදව් කරපු එක ගැන ආඩම්බර වෙනවා කියලා. අන්තිමේදී ප්‍රොෆෙසර්වත් මරන්න හැදුවත් ඒත් එක්කම පිටිපස්සෙන් එන ඒවා ඊතලයකින් රේට ප්‍රහාරයක් කැල්ල කරනවා. මේක එයාගේ පපුව පසාරු කරගෙන ගිහිල්ලා ඉනියා මෙතනම බිම ඇදගෙන වැටලා මැරලා යනවා. මේ අන්තිම සීන් එකේදී අපි දකිනවා ඩැනිකත් කොහොම හරි තාමත් ජීවිතුන් අතර. ඒවයි ඩැනිකයි ස්පිරිතුවලක මේ වන විට ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ඔන්න එතනදී එයාලට ආරංචියක් එනවා ස්ටීවි තාමත් මැරිලා නැහැ. ඒව ජීවිතුන් අතර ඉන්නවා කියලා. මේක ඇහුණ ගමන්ම ඒව හිතන්න පටන් ගන්නවා මිනිමරුවේ ඒ කියන්නේ රේ මැරුණා අනිත් මිනිමරුවා තුර වෙලා ඉන්නවා. ස්ටීවි මැරෙන්නම ඕනි මේ සිද්ධ කරපු හැම දෙයකම මට ඒකේ මරණකල් හරියට නිින්දක් ලැබෙන්නේ නැහැ කියලා අධිෂ්ඨානයකින් ඉන්න අතරේ මූවි එක මේ විදිහට අවසන් වෙනවා.